ආයුබෝවන් අද මම ඔයාලට අරගෙන ආවේ මම කොහොමද රසට පීකුදු කරියක් හදාගන්නේ කියලා. අපි මුලින්ම බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. පීකුදු ග්‍රෑම් 500ක්, බැදපු මිරිස් කුඩු මේස හැඳි 2ක්, බැදපු 3-5 කුඩු තේ හැඳි 1ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 2ක්, ලුණු රස පදමට, කහ තේ හැඳි 8න් 1ක්, බැදපු උළුහල් තේ හැඳි 8න් 1ක්, කුරුඳු පොතු කෑල්ලක්, සියඹලා ඇට 2ක්, තලාගත්ත කරදමුංගු කරාබු නැටි 2ක්, සිහින්ව ලියාගත්ත රතු ලුණු ගෙඩි 5ක්, ඉඟුරු සුදු ලුණු පේස්ට් මේස හැඳි 1/4ක්, රම්පේ කරපිංචා ටිකක්, අමු මිරිස් කරල් 2ක්, සේර කෑල්ලක්, තක්කලි ගෙඩියක්, දිය පොල් කිරි කෝප්ප 1/4ක්, උකු පොල් කිරි කෝප්පයක්. අපි දැන් බලමු කොහොමද මේ කරි එක හදාගන්නේ කියලා. මුලින්ම මම පීකුදු ටිකට මිරිස් 3-5 ටික දාලා හොඳට කලවම් කර ගන්නවා. දැන් මිනිත්තු 15ක් විතර මම මේ ටික පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 3ක් දාලා හොඳට රත් කර ගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මේකට ඉඟුරු සුදු ලුණු පේස්ට් එකයි රතු ලුණු ටිකයි දාලා රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ මම මේකට තක්කලි, අමු මිරිස්, රාම්පේ කරපිංචා, සේර ටික දාලා ඒ ටිකක් බෙද ගන්නවා. දැන් පීකුදු ටික දාගන්නවා. ඊට පස්සේ මිනිත්තු 5ක් විතර පීකුදු ටික තෙලෙන් බෙදගෙන මම මේකට දිය කිරි ටික දාගන්නවා. දැන් පියනකින් වහලා මිනිත්තු 25ක් විතර පීකුදු ටික උයා ගන්නවා. පීකුදු ටික හොඳට තැම්බුණාට පස්සේ මම මේකට උක්කු පොල් කිරි ටික දාගෙන ආයෙත් මිනිත්තු 15ක් විතර උයා ගන්නවා. මේ තමයි මම රසට පීකුදු කරියක් හදාගන්න විදිහ. ඔයත් කැමති නම් මේ විදියට හදලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.